පොඩ්ඩක් අවස්ථාවක් හම්බුණා අපිට එළියට යන්න. මෙතනින් තමයි එළියට යන්න තියෙන්නේ. අපි වීඩියෝ එක බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද වැඩේ අද යන්නේ කියලා. අද අලුත් තැනකට යන්න බලාපොරොත්තු වෙන ඉතාලි නාපෝලි නුවර. මේ විදිහට තමයි අපි ගමන ආරම්භ කරේ. මංජු අපි කොහෙද යන්නේ? මේ කොම්පේ නගරේනේ. කොම්පේ නගරේ බලන්න යනවා. තුෂාර මල්ලිගේ යාළුවයි. ඊට බලමු. හොඳයිද? මොකක්ද එතන විශේෂත්වය මේ කියන්නේ වර්ෂේ නම් මතක නෑ. අවුරුදු ගානකට ඉස්සෙල්ලා කොම්පේ නගරේ ආ විසුරියස් ගිනි කන්ද ඇවිල්ලා යට වුණ එක තමයි. හරි. ඊට බලමුනේ. හරි ගාව. නෑ. මේක පල්ලිය. පල්ලියලා. වැඩි ඉස්සර බලා ගන්න පුළුවන් ගිහිල්ලානේ. බලමු. හැබැයි හොඳ ක්ලයිමේට් එකක් තියෙන මේ වෙලාවේ. හොඳයි ක්ලයිමේට්. ඔව් ඒක තමයි. අද අපිට එකතු වෙලා ඉන්නේ මේ යාළුවෙක් ඈ. ඔව්. ඊළඟ අවස්ථාව කුමක් වුවත් එයට මුහුණ දීමත් නැවත සේවයට වාර්තා කිරීමේ කාලයත් කළමනාකරණය කර ගැනීම හිතේ තියාගෙන අපි අපේ ගමන ආරම්භ කළා. ඉතින් මොනවාද විස්තර? විස්තර කියන්නේ පොඩ්ඩක් දැන් ඉතින් කාර්ය බහුලයි. මොකද අලුතෙන් කට්ටිය ආවම හරි අමාරුයි. ඔව්නේ. අර හිටපු කට්ටිය ඉන්නකොට පොඩ්ඩක් ලේසි වැඩ කරගන්න. ඔව්නේ. අපේ කට්ටිය අලුත් වුණා. ඉතින් පොඩ්ඩක් ඩ්‍රිල් කරනවා. ඔව්නේ. මීටින් තියනවා. හැම සතියකම ඩ්‍රිල් කරනවා. බැරි වුණොත් ඉරිදට මේ ඩ්‍රිල් කරනවා. ඔව්. අපිට සාමාන්‍යයෙන් ඉරිදට නිමාඩුවක් දෙනවා. එළි හිටියොත්. වැඩේ තියෙන දවස් දෙකමාරේ රන් එක. අපව කොහොමරි පෝට් එක තමයි ඉරිදට සෙට් වෙන්නේ. අදත් ඉරිදට. අපි එළියට ආපු ඉන්න පොඩි chance එකක් තියෙනවා. ඔව්. නැත්නම් ඉතින් ඒත් නැහැ ඉතින් වැඩනේ දැන්. අපි දැන් මේ 12ට වැඩ 4 වෙනකම්. අපේ වොච් එක දැන් වෙන එක්කෙනෙකුට වාර දීලා ආයේ. වෙන දින්නෙක් කරලා අපේ වොච් එක. අපි දැන් අපි ගිහිල්ලා 4ට වොච් එක කරන්න ඕනේ ඒගොල්ලන්ගේ වොච් එක. ආයේ අපේ වොච් එකත් කරන්න ඕනේ 12 4. ඒව තමයි ඉතින් කරගන්න වෙන්නේ එළියට යනවා කියන්නේ ඉතින් නැවක හීනයක් වගේ තමයි. ඒ අවස්ථාවත් ගත්ත ඉතින් නාපෝලි කී පාරක් ආවද 4 5 පාරක්ම ආවිල්ලා මේ පාර තමයි මේ. ඔව්. හොඳයි ලස්සනට පේනද? සුහද පිළිසඳරක් සමග අපි ඉදිරියට ගියේ අවට තියෙන පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන් ඒ සුන්දරත්වයේ සියල්ලම සමග බෙදා ගැනීමේ අදිෂ්ඨානය ඇතුවයි. මේ හයිවේ ඒ වගේමද? එවන්න ඕනේ අවසන් දැන්. ඉතින් ගන්නවා. හොඳ මීදුම තිබ්බේ දැන් මේ අද මේ අද හොඳයි නේ. ඔව් අද අවුව තියෙන හින්දා. ඔව්. අවුව තිබුණොත් ෂේප් අප්ප නැත්තම් හුලගත් එක්ක හරි අමාරුයි අපිට දෙන්නද? Kita nama arah belasah ya. Aduh panti bang. Oh nih. Pompe kira-kira ya. Pompe sekali kan. Harusnya.
ලස්සන වැඩේ කරනවා නේ. ඔව්. බලන්න පාලම ලස්සන. පාර අවුලන්නේ නැහැ. කිලිය. මේක මේ පල්ලියට ගෙප් කට්ටියනේ. පොම්පේ. ආවේ පොම්පේ. In 200 meters, destination will be on the left. In 500 meters, at the roundabout, take the third exit and stay on Strada Statale 18 Tirana Inferiore, State Route 18. අර තියෙන යට උන නගරය. ඒක සට. හරිකරා. හරියට. මොකද වෙන්නේ බෑ. මේ ඔක්කොම පල්ලියට ගිහලා ඉන්න කට්ටියනේ. ලොකු පල්ලියක් වෙන්න තියෙන්නේ. ඔව් කල්ලිය ලොකුමනේ. අර තියෙන මේ ගල් මියන්නේ හරිකරා. ඔව් එහෙද. හරි. එදින යට උන නගරනේ. ඔව් ගින්නෙන් යට උන නගරනේ. ගල් අමුතු පාටක් ගහලා තියෙනවා. හරි. ඒ විදිහටම තියෙනව නේද? පිච්චිලා. ඔය විදිහටම ගල් ගහලා මිනිස්සුත් ඉන්නවා. අම්මෝ එහෙමද? ඔව්. මේක නිකන් උණු වෙලා වගේ තියෙන්නේ. ඔව්. පසුයි කළුයි ඔක්කොම උණු වෙලා තියෙන්නේ. හරි පාරෙන් යන්න බෑ නැත්තම් නේ. මේ පාරම තමයි දෙන්නේ. මේ පාරේ වීඩියෝ කරන්න නම් ඉතින් අර වෙනම කැමරාවක්ම ගෙන්න වෙනවා. ටිකක් දැන් මේ දඟලනවා. නගලන. මේ තියෙන්නේ. නගරය කියන්නේ ඔය හදපු එකක්ද තියෙන්නේ නැත්නම් ඕමම තිබිලා තියෙන්නේ? කොහොම තමයි රිපිට. ඕක වටේටම බැම්මක් තියෙන ඇතුලේ නගරෙද? එහෙමද? ඇතුලේ ගෙවල් ඔය ගෙවල් තිබ්බ විදිහ තමයි. හරි. පොම්පේ නගරය බලන්න අපිට වෙලාව කලාව මදි නිසා අපි ගියේ පොම්පේ තියෙන ප්‍රධාන පල්ලියක් බලන්න. අද ඔක්කොම කාර්ය බහුලේ වගේ හැබැයි. පාකින් කියලා තියෙනවා හැබැයි මේ අකින් දාන්න ඕනේ. ඔව් මෑතින් වෙන්නේ පල්ලියද? පල්ලි කුළුණේද? පල්ලිය කොන්න ගත්තා. ලස්සන හැබැයි මේ ඔක්කොම සරසලා තිබිලා තියෙනවනේ ලස්සන. ඔව් එහෙත් එහෙම තියෙනවා බල්බ් ටික රැට ලස්සනයි. රැට ලස්සනයි. ඔව්. අපිට වැඩේ තියෙන්නේ ඕෆ් ටයිම් එකේ එන්න බෑනේ අපිට. ඔව්. කොහොම හරි ඉතින් ආයි ටිකට් අරන් ඉන්න බෑනේ මෙහෙම ආපු එකනේ. වාහනේ දාගන්න පාක් එකක් තියෙනවා. යාවට කොයි හරි රින්ගුවන්න. chance එක මිස් වුණා අපිට නේද? මෙන්න මේ පැත්තට දාගන්න බැරි. පොලිස් අර තියෙන පල්ලියත් අර දාගන්න. මෙහෙට දාලා දාමු. හරියට සම්මත් දාලා බලමු. ඔව් දාලා බලමු. අමාරු වෙන්නේ නැහැ. අද දවස තමයි දවස හැබැයි.
ට්‍රැෆික් ගන්න අමාරුයි. හරවන තැනක් තියෙනවා. මේ නැත්තම් ගහ ඕනේ. සයිස් එක ඌ හැබැයි අකීකරු බල්ලෙක් වගේ අර. සුළුක්ක කෙනෙක්. අර ඉරිදා දවසේ ඉඳන් තමයි ඔක්කොම ට්‍රැෆික් නේ. නවත්තන්න තැනක් හරි අමාරු ගාගන්න. අපි මේ ඇතුල් පැත්තකට දාන්න නැතුව පිට පැත්තකට දාලා නතර කරමු. දුර වුණාට කවන්න නැහැ. පයින් එන්න පුළුවන්. ළඟට ගියොත් තමයි අමාරුයි නේ. ඒගොල්ලෝ වෙලාවට ඇවිල්ලා වෙලාවට යනවා. අපි සිග්නල් දාලා තියෙන ඉන්න අපිට chance එක දෙයිනේ. මංජා කැප් එකෙන් ගලවන්න වෙන්නේ. පල්ලිය මේකද? යම් පල්ලිය. කැප් එක ගලවන්න ඕනේ නැද්ද? ඔව් නේද? අතුලට ගිහින් ගලව. ගමත් අලුත් තැනක් ඉඳ වීඩියෝ කරන එක ලොකු අවුලක් නැහැ නේ. නෑ. මෙහි අවුල. වීඩියෝ වලටමයි ඇවිල්ලා තියෙන කට්ටිය. නැත්තල් ගහ ලස්සනයි. අද ලස්සන හැබැයි පොඩ්ඩක් නිමාඩුව අපිට අද එළියට ඇවිල්ලා නිමාඩුව වැඩේ කරගන්න පුළුවන්. මාර ලොකුයි හැබැයි. පල්ලිය බලන්න ඇවිල්ලා ඉතින් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. අද සෑහෙන කලබලයි කට්ටිය ගොඩක් ඉන්නවා. නමුත් ඉතින් බොහොම අමාරුවෙන් ලැබුණු අවස්ථාව උපරිම ලෙස අපිට භුක්ති විඳින්න හම්බුණා. ඒක තමයි පල්ලිය බලන්න යමු වෙලාව හරි. නිරන්තරයෙන්ම අප හා එක්ව අපට සෑම අයුරින්ම සහයෝගය ලබා දුන් අපේ මංජු අයියාට හදපිරි ස්තුතිය වගේම ඔහුගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙතෙක් වේලා ඉත්ස්මිත සහායක ඔබට බෙහෙවින්ම ස්තුතියි. අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්. මොනවද දැන්? නැද්ද? ගොඩක් ඉතින් සරසල නම් තියෙනවනේ හැමතැනම වගේ පාර දිගටම පාර සරසලා තියෙනවා. රැට ආව නම් බලන්න මාර ලස්සනයි. සම්පූර්ණ පල්ලිය මෙතෙන්ට පේනවා හැබැයි